I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. කොහොමද යාළුවනේ වෙල්කම් කියලා පිළිගන්නව හැමෝම. අද අපි බලන්න යන්නේ Demon Slayer season 3 හතරවෙනි එපිසෝඩ් එක. එහෙනම් අපි කතාවට යමු. එපිසෝඩ් එක පටන් ගත්තු ගමන් අපිට පෙන්වන්නේ ටොකිටෝ දුවගෙන යනවා. ඉතින් එයා ඊට පස්සේ කොතෙත්සුවත් බේර ගන්නවා. අර ටන්ජිරෝ කියපු දේ නිසා කොතෙත්සු පුදුමෙන් කියන්නේ ඒ ඔයා නේද කියලා. ඉතින් ටොකිටෝ ඒ රාක්ෂයාව ඉවරයක් කරලා දානවා. ඒත් ඌ ආයෙත් ඔළුව හදා ගන්නවා. ටොකිටෝ කල්පනා කරන්නේ මම ඌගේ ඔළුව වෙන් කරා. ඌ ඉවරයක් වෙනවා වෙනුවට ඌ ආයෙත් හැදෙනවා. එහෙනම් ඒක වෙන්න ඕන කියලා රාක්ෂයාගේ පිටේ තිබ්බ කලයක් කපලා දානවා. ඉතින් එතකොට ඒ රාක්ෂයා ඉවරයක් වෙලා යනවා. ඉතින් ටොකිටෝ හිතන්නේ ඌ ඒ කලෙන් තමයි බලය ලබා ගන්නේ. ඒක අනිවාර්යෙන් යක්ෂරුදිල කලාවක් වෙන්න ඕනේ කියලා. එතකොටම කොතෙත්සු දුවගෙන ඇවිල්ලා ටොකිටෝව බදාගෙන කියන්නේ ස්තුතියි. මම හිතුවේ මම අද නම් ඉවර වෙයි කියලා. සමා වෙන්න. මම ඔයාට පළෑටිය ඔළුව කිව්වට සමා වෙන්න කියලා නහයෙන් අඬන්න ගන්නවා. ටොකිටෝ අහන්නේ ඔයා මට එහෙමත් කිව්වද කියලා. කොතෙත්සු සමා වෙන්න කියලා අඬන්න ගන්නවා. ටොකිටෝ කියන්නේ මට මේවට වෙලාවක් නෑ. මම දැන් යනවා කියලා. එතකොට කොතෙත්සු කියන්නේ යක්ෂයෝ කනමුරේටත් පහර දුන්නා. අනේ එයාලවත් බේර ගන්න කියලා කොතෙත්සු ටොකිටෝට වඳිනවා. කොතෙත්සු කියන්නේ හගනෙසුක කඩුවක් මුහාත් කරනවා. ඒ වැඩේ නැවැත්තුවොත් ඒ දේත් ඉවරයි. ඉතින් ටොකිටෝ බෑ කිව්වත් එයාට පරණ මතකකින් මතක් වෙනවා නායකතුමාව. එයා අත්තරින්න එපා කියලා කියනවා. නායකතුමා කියන්නේ මම දන්නවා ඔයා ගොඩක් කැළඹිලා ඇත්තේ. ඒත් දැනට ජීවත් වෙන එක ගැන විතරක් හිතන්න. ඔයාට ඔයාගේ නැති වුණ මතකයන් ආයෙත් ලැබේවි. වද වෙන්න එපා. ඔයාට ලැබුණ අවස්ථාව මගහැර ගන්නත් එපා. යම්කිසි පුදුමාකාර දෙයක් වේවි. ඒකෙන් ඔයාගේ මනසේ තියෙන මීදුම සේදිලා යාවි. ඉතින් පරණ මතක කොටස ඉවරයි. ඉතින් ටොකිටෝ කොතෙත්සුවත් උස්සගෙන වේගෙන් දුවලා යනවා. කොතෙත්සු හිමින් යමු කියලා කෑ ගහනවා. යන අතරතුරේ ටොකිටෝ හිතන්නේ මම මෙහෙම කරන එක හරිද? ගම ආරක්ෂා කරන එකෙන් මම ඈතට යන එක හරිද? නෑ මට පුළුවන් මේක කරන්න. මොකද මම නායකතුමා විසින් පිළිගත් Demon Slayer කෙනෙක්. ඒ මම මීදුම් හසිරා මුයිචිරෝ ටොකිටෝ. එතනින් කට් කරලා පෙන්නන්නේ ටන්ජිරෝව. ටන්ජිරෝ නැගිටින්න හදනකොට අර කකුලෙන් මතුවන රාක්ෂයා කටින් අර ශක්තියක් මුදා හරින්න හදන්නේ. ටන්ජිරෝ එකපාරම ඔළුව දෙකට පළලා දානවා ඒ රාක්ෂයාගේ. ටන්ජිරෝ හිතන්නේ අප්පා මම උන්ගේ තව එකෙක් හදනව නේද කියලා. මොකද උන්න කැපුවාම තව උන් හැදෙනවනේ. ඉතින් එකපාරම විනෝදය කියලා විකෘති වෙච්ච රාක්ෂයෝ දෙන්නෙක් ටන්ජිරෝට පහර දෙන්න හදනවා. ටන්ජිරෝට රාක්ෂයෝ දෙන්න පහර දුන්නත් ටන්ජිරෝ හරි අබුදු විදියට බලන්නේ. බලලා කියන්නේ මට තේරුණා මුන් කීයකට බෙදුනත් මුන් එන්න දුර්වල වෙනවා. උන්ගේ දිවේ තියෙන්නේ හැඟීම්. ඒ හතර දෙනා තමයි බලවත්. උන්ව තවත් කැපුවොත් කියලා අර විකෘති රාක්ෂයෝ දෙන්නව කපලා දානවා. ආයෙත් එතකොටම අර පියාඹන රාක්ෂයා මෙතනට එනවා. අර විකෘති රාක්ෂයෝ දෙන්න ඉවරයි. ඉතින් පියාඹන රාක්ෂයා ටන්ජිරෝට එහෙන් මෙහෙන් බැවිල්ලා පහර දෙනවා. ඒත් ටන්ජිරෝ නියපොතු පාරවල් කාගෙන ඉන්නවා පහර දෙන්නේ නැතුව. ඉතින් යක්ෂයා අවසාන පහරක් ටන්ජිරෝට ගහලා පියාඹලා යනකොට ටන්ජිරෝ අනිත් පැත්ත හැරිලා කියන්නේ මං උඹව අල්ලගත්තා කියලා. කිව්ව ගමන් රාක්ෂයාගේ ඔළුව දෙකට පළලා යනවා. ඉතින් මේ ෂෙනෙන් ඔළුව හදාගත්ත රාක්ෂයා පහර දෙන්න හදනකොට ටන්ජිරෝ රාක්ෂයාගේ කට කපලා දානවා. රාක්ෂයා ඉක්මනින් ආයෙත් වර්ධනය වෙලා ටන්ජිරෝට පහර දෙනවා. ටන්ජිරෝ හිතන්නේ මම අනිත් අය ළඟට යන්න ඕන කියලා. ඉතින් අපිට දැන් පෙන්නන්නේ නෙසුකෝ රාක්ෂයෙක් එක්ක සටන් කරන ගමන් ඉන්නේ. ගෙන්නේ අවසන් ගමන් යන්න වගේ. නෙසුකොට අනන්මනන් කිය කරකු වෙන ආතල් එකක් ගන්නවා. ඉතින් මම මේ කිව්ව ඉවරයක් කරන්නම් කියලා දුක් රාක්ෂයා හෙල්ල ගෙන්නියාගේ බඩෙන් ගන්න හැදුවත් ඒක හිර වෙලා. දුක් රාක්ෂයා පුදුම වෙනවා. එතකොට ගෙන්නියා තමුන්ගේ ප්‍රතිවාදියා මෙතන කියලා ගන්න එක දික් කරලා තියෙනවා දුක රාක්ෂයාගේ ඔළුව ඉවර වෙන්න. ඉතින් රාක්ෂයා හෙල්ල ඇදලා ගන්නකොට ගෙන්නියට හොඳටම අමාරු වෙනවා. රාක්ෂයා ආයෙත් හැදිලා කියන්නේ මොනතරම් සෝචනීයද. එකපාරින් ඉවර වෙන්නෙත් නෑ. මම ඌට ඇති වෙන්න ඇන්නා. ඒත් ඌ ඉවර උනේ නෑ. කොහම වුණත් ඌ දැන් ඉවරයි. මම අර දුක් රාක්ෂයා කියලා කියපු එක්කෙනාගේ නම අයිසෙට්සු. ඉතින් අයිසෙට්සු ඌ ඉවරයි කියලා කිව්වහම ගෙන්නියා අමිදා සූත්‍රය කියලා එකක් කියවන්න ගන්නවා. රාක්ෂයා කන්ෆියුස්. සෙකිඩෝ තරහින් අයිසෙට්සු
අයිසෙට්සුට කියන්නේ ඕකව ඉක්මනට ඉවරයක් කරනවා කියලා. අයිසෙට්සු ළඟට ඇවිල්ලා හෙල්ලෙන් පහර දුන්නත් ගෙන්යා එතන නෑ. ගෙන්යා පිටිපස්සේ ඉඳන් ඇවිල්ලා මම කී පාරක් වුණත් උඹේ බෙල්ල වෙන් කරනවා. උඹ ඉවර වෙනකන්ම මෙහෙම කියලා පහර දෙන්න ආවත් සෙකිඩෝ යෂ්ටියෙන් විදුලි සැර වද්දනවා. ගෙන්යා සෙකිඩොට හොඳටම බනින්න ගන්නවා. ඉතින් තටමලා ගෙන්යා ගන්න එකෙන් සෙකිඩොට වෙඩි තියනවා. ඒක සෙකිඩෝගේ අතට වදිනවා. සෙකිඩෝ හිතන්නේ ඇයි මූ ඉවර වෙන්නේ නැත්තේ. ඉතින් අයිසෙට්සු ගෙන්යාට හෙල්ලෙන් විසිවෙන්න එකක් දෙනවා. ඉතින් නෙසුකව අල්ලන්න ඉන්න කරකු මට දැන් නැති වෙලා කෙල්ලේ කියලා නෙසුකෝගේ බඩට පයින් පාරක් දෙනවා පසාරු වෙලා යන්න. කරකු කියන්නේ සෙකිඩෝ මම මෙයාගේ අතපය දෙන්නම්. ඔයා මෙයාට අකුණු සැර දීලා කුල්මත් කරලා ගන්න කියලා. සෙකිඩොත් කියන්නේ මම ඒක තමයි කරන්න හිටියේ කියලා. ඉතින් නෙසුකෝ එකපාරම දෙනවා පයින් පාරක් කරකුට. කට වෙන් වෙන්න. ඊට පස්සේ අතපය අරගෙන නෙසුකෝගේ ලේ ටිකක් කරකුගේ ඇඟට දාලා ගිනි තියලා දානවා නෙසුකෝගේ යක්ෂ රුධිර කලාවෙන්. ඊට පස්සේ අර රාක්ෂයාගේ අතේ තියෙන ගස්ලබු කොලේ අරන් ඒ රාක්ෂයාටම ඒක හරවලා වැනුවා විතරයි. කරකු තටු නැතුව පියාඹලා යනවා. නෙසුකෝ ගස්ලබු කොලෙන් සෙකිඩොට පහර දෙන්න හැදුවත් එයා යෂ්ටියෙන් පාරක් ගහලා යෂ්ටිය නෙසුකෝගේ බෙල්ලට හිර කරලා අකුණු සැර වද්දනවා. එතනින් කට් කරලා පෙන්නන්නේ ටාන්ජිරෝ වටපිට බලනවා රාක්ෂයා එනවද කියලා. රාක්ෂයා එනව දැකපු ටාන්ජිරෝ එතනින් බේරුණත් එයාට තුවාල වෙනවා. ඒත් ටාන්ජිරෝ හිතන්නේ නෙසුකෝ ගැන. ඉතින් ටාන්ජිරෝ මට වෙන කරන්න දෙයක් නෑ කියලා යක්ෂයාගේ පාරකින් බේරෙනවා. අපිට ආයෙත් පෙන්නන්නේ යෂ්ටියේ දරුණු පහරෙන් ගුටි කාලා ඉන්න ගෙන්යව. ඉතින් අයිසෙට්සු ගෙන්යා ළඟට යනවා. අයිසෙට්සු කියන්නේ එහෙනම් උඹ ඉවරයිනේ. මෙහෙම කියපු ගමන් ගෙන්යා ආයෙත් නැගිටිනවා. අර මන්තරේම කියවන ගමන්. එතකොට අයිසෙට්සු අහන්නේ උඹ කවුද කියලා. ගෙන්යා ගැම්මට කියන්නේ මම ගෙන්යා සිනසුගාවා. මාව මතක තියාගනින්. මොකද මූ තමයි උඹව පරලොව යවන එකා කියලා. ඉතින් දැන් ටාන්ජිරෝ කැලේ මැදින් දුවන්න ගන්නවා. රාක්ෂයා උඹ පැනලා යනවද කියලා ටාන්ජිරෝව අල්ලන්න හැදුවත් ටාන්ජිරෝ අහකට වෙලා කඩුවෙන් අනිනවා. යක්ෂයාගේ කකුලයි කටයි හිර වෙන්න. ටාන්ජිරෝගේ පිටට යක්ෂයා නියපොතු පාරකුත් ගහනවා. ඉතින් ටාන්ජිරෝ කපටිකමින් යක්ෂයාත් එක්කම නෙසුකොලා ඉන්න ගොඩනැගිල්ල ළඟට එනවා. ටාන්ජිරෝ එනකොට නෙසුකොට අමාරුයි. ඉතින් ටාන්ජිරෝ නවත්තනවා කියාගෙන සෙකිඩොට පහර දෙන්න හැදුවත් සෙකිඩෝ අතින් තව යෂ්ටියක් මවාගෙන පහර දෙන්න හැදුවා. ටාන්ජිරෝ ඒකෙන් බේරිලා ඒ යෂ්ටියා අනින්නේ අර කපුටු රාක්ෂයාගේ කකුලට. සෙකිඩෝ හිතන්නේ මගේ අකුණු සැරවලට ඔරොත්තු දෙන හැම තියෙනවා. මේ පොඩි එකාට හොඳ මොලයක් තියෙනවා. ඌ මෙතනට ආපු ගමන් අර කපුටු රාක්ෂයාගෙන් කකුලක් වෙන් කරලා ගත්තා. ඉතින් ටාන්ජිරෝ එකපාරම සෙකිඩෝගේ දිව කපලා නෙසුකෝ ගාවට යන ගමන් හිතන්නේ මොකක් හරි හේතුවකට මෙයාලගේ දිවසුව වෙන්න ටිකක් වෙලා යනවා. ඉතින් ටාන්ජිරෝ අර කකුල පාවිච්චි කරලා නෙසුකෝ හිර වෙලා ඉන්න යෂ්ටිය අයින් කරනවා. සෙකිඩෝ ඉක්මනින් සුව වෙලා ටාන්ජිරෝගේ බෙල්ලට යෂ්ටිය තිබ්බත් ඒක නවතිනවා. බලනකොට නෙසුකෝ ඒක අල්ලගෙන නෙසුකෝ සෙකිඩෝවත් ගිනි තියලා දානවා. ඒත් එක්කම මෙතනට ආපු කරකු ගස්ලබු කොලේකින් පාරක් දීලා ටාන්ජිරෝවයි නෙසුකෝවයි පොළවට තියලා තද කරනවා. දෙන්නත් එක්ක පහළ තට්ටුවට වැටෙනවා. දැන් දෙන්නටම සිහියක් නෑ. යක්ෂයෝ තුන් දෙනා ඇවිල්ලා බලන් ඉන්නවා. අවසන් පාර කියලා කරකු ගස්ලබු කොලේ උස්සනවා. ඉතින් එතරින් කට් කරලා පෙන්නන්නේ ගමට යක්ෂයෝ පහර දෙනවා කියලා. හැමෝටම පණිවිඩය දෙන විදිහ. ඉතින් යක්ෂයෝ ගොඩක් පහර දෙනවා. ගෙවල් විනාශ කරලා දානවා. ඉතින් මිත්සුරුගේ කපුටත් එයාට ගම අනතුරේ කිව්වහම මිත්සුරි දුවලා යනවා. මෙතනින් මේ එපිසෝඩ් එකත් ඉවර වෙනවා. ඉතින් යාළුවනේ කොහොමද අද කතාව? හොඳයි නම් ලයික් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම කරන්න. අනික් අය දන්නේ නැහැ කියලා හිතන කතාවට අදාළ ඔයා දන්න දේවල් තියෙනවා නම් හා මගේ හෝ වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ එපිසෝඩ් එකෙන් සෙට් වෙමු. සුබ දවසක්. ජය වේවා.